ඔව් අපි දැන් පෙන්වන්න යන්නේ ට්‍රීවිල් එකේ බජාජ් ෆෝර් ස්ටොක් එකේ ක්ලච් එක පැත්ත. ක්ලච් එක පැත්තේ පළුව ගලවන විදිය. පළුව ගලවන ආකාරය. මුලින්ම හෝස් දෙක ගලව ගන්න ඕනේ. හෝස් ගලවගෙන ගියර් කේබල් දෙකත් පන්න ගන්න ඕනේ. අයිගනවලට තයි ගන්න හරි විදියට. ඕනේ හරි ආකාරයට ඇන ටික මුලින්ම හොඳට දිගන්නේ අට යන දිගේව නේද? 10 යනවා එතකොට කොටයි නේද? ඔක්කොම අට කොට යන එනවා. ඔව් 10 දිග 8 කොට යන එනවා. දිග යන ඒවා අනිවාර්ය ආකාරයෙන් තියෙන තැන් හරියට මතක තියාගෙන ගලව ගත්තාම උඩ ලේසි හරි කරගන්න. ඇන්ටි ගන්න බඩ අමාරුයි. එහෙම කරලා නැදින් බලාගෙන ලේසි. ඔව්. එහෙම කරන්නේ අමාරුයි. ඒනට ඇන්ජින් බානරෙඩිය මෙහෙම ලේසි. ඔව් ගලවන්න අමාරු වුණාට චුට්ටක් නෙවෙයි පොඩ්ඩක් අමාරුයි. ඒ වුණාට බෙන්චිම ගලවලා පැත්ත ගලවන්නට වැඩිය මේක පහසුයි ලේසි ලාභයි. ඇන්ජිම ගන්න ගියොත් 20000 විතර. සම්පූර්ණ ඇන්ජිම ගන්න. ini kota na මේවා කොටයි මේවා දිගයි. තියෙන මේවා කොට යන මේ දිගයි. මේ තියෙන මේවා යට යන දිගයි මේ තියෙන්නේ. හැදිරි නේද? අද ඔයිල් පාරක් යනවා ටිකක් වෙලා යද්දි මේක ගලද්දි කොහෙන්ද ඔයිල් ඉන්නේ? අවසින් කියන ඉතුරු වෙච්ච ඔයිල් ටික හවුස් ඉන්නේ නේ. අපි ඔයිල් මේක තියන්න වෙයිද? පස්සේ දිනවල නැවදී නෑ මේක වෙලා යන්නේ මේ බෑවන වෙලා යන්න බාන වෙලා යන හැබැයි බාලා එන කරදරයි. බාලා වට්ට කරදරයක් තියෙනවා. කයි එතරයි 5යි 6යි 7යි 8යි Nah, oil bar. Enak tahu tunai ini, enak tunai kalau දැන් ඔයිල් බේර
ගැලවුවද? ලිපල් ආ මංගල් නිව්ටන් එක. අච්චි දිනවා අන්නේ ආකාරයට ඔල් වෙනවා. අපි වුණු කච්චේ කේබල් එක ගන්න ඕන. ඒක තද කරලා තියෙනවා නේද? ඉතින් බලගත්තා වච්චගත් විශාල එදින ඔය ෆිල්ටර්. මේ තමයි oil filter. ඔයිල් ෆිල්ටර් එක. මේ නිව්ටන් කේබල්. නිව්ටන් ලයින් එකේ නිව්ටන් ස්විච් එකේ. එකෙන් වීඩියෝ එකක් ගෙන්නම්. අපි දැන් ගලවන්න හදන්නේ පළුව හවුසින් එකේ දකුණු පැත්ත ක්ලච් එක පැත්ත හවුස් නිකන් තියෙන්නේ නිකන් තිබ්බ. ඒ දෙන එක නෑ. එළියට එනවා නිකන් තියෙන්නේ මං ගා එළියට දැම්ම පැටලේ. එන්න එක තමයි තත්ත්වේ. මම තමයි හවුසින් එකේ පැත්ත මේ තියෙන්නේ එන්ජිමේ පැත්ත හරි අපි මේකේ තියෙන බ්‍රේක් ඩවුන් එක බලලා ඔයාලා ලවුඩ් වීඩියෝ එකක් ගන්න